ප්‍රීතිමත් දවසක් ඔබ සියලු දෙනාට ඉතාම ආදරයෙන් පිළිගන්නවා nlk.com YouTube channel එකට. අද දවසේ අපි කතා කරන්නට බලන්ට යනවා ඉතාම කාලෝචිත මාතෘකාවක්. ශ්‍රී ලංකා දේශයේ මේ දිනවල බහුලව කතා බහ වෙන්නා වූ මාතෘකාවක් ළමා අපචාර සම්බන්ධ. විශේෂයෙන් අපි දකිනවා සමාජ මාධ්‍ය තුල වැඩියෙන් බහුලව මේ පිළිබඳව කතා බහ වෙනවා. මොනවද සුදු බයිබලයේ දරුවන් සම්බන්ධව අපට උගන්වන්නේ? මතේ සුභාරංචි 19 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ සිට 15 වෙනි පදය දක්වා අපි කියවන්නට යනවා. ඒකර උන්වහන්සේ විසින් දරුවන් පිට අත්තබා යාඥා කරන පිණිස ඔහු උන්වහන්සේ වෙතට ගෙනෙන ලද්දෝය. ගෝලයෝ ඔවුන්ට සැරකලෝය. ඒත් යේසුස් වහන්සේ කතා කොට දරුවන් නොවලක්වා මා ළඟට එන්ට ඉඩ හැරපල්ලා. මක් නිසාද ස්වර්ග රාජ්‍ය මෙබඳුන්ගේ යයි කීසේක. උන්වහන්සේ ඔවුන් පිට අත්තබා එතනින් පිටත්ව ගියසේක. ප්‍රිය සහෝදර සහෝදරිය, යේසුස් වහන්සේ දරුවන් පිළිබඳව ඊටම වැදගත් ප්‍රකාශයක් මේ ස්ථානයේ කියනවා. උන්වහන්සේ පුංචි දරුවෝ පෙන්නලා කියනවා, නැත්නම් ළමයි පෙන්නවලා කියනවා මක් නිසාද ස්වර්ග රාජ්‍ය මෙබඳුන්ගේ යයි කියලා. අපි දන්නවා කිතුණු ලෙස ස්වර්ග රාජ්‍යය තරම් වටිනා තවත් දෙයක් අපිට නැහැ. අපේ එකම බලාපොරොත්තුව ස්වර්ග රාජ්‍යය, අපේ කිතුණු ජීවිතය අවසානයේ. මේ ස්ථානයේ කියන්නේ උන්වහන්සේ මොකද්ද? ස්වර්ග රාජ්‍යයට යමෙකුට යන්න ආසාවක්, පැතුමක් තිබෙනවා නම් ඔවුන් සූදානම්ම වෙන්නට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ කුඩා දරුවෝ වගේ. මොකද අපි දන්නවා දරුවන්ගේ සිත තාම පිරිසුදුයි, ඉරිසියාවක් බාහිරයක් නැහැ, බොහොම කාරුණිකයි, දයාබරයි, ඊටාම හොඳ මානවීය ගුණාංග තිබෙන්නේ දරුවන් තුළ. යේසුස් වහන්සේ අපේක්ෂා කරන ගුණාංග තිබෙන්නේ උන්වහන්සේගේ වචනයේ ප්‍රකාරව උන්වහන්සේ උගන්වා තිබෙන ලෙස ඒ ගුණාංග පිහිටවා තිබෙන්නේ දරුවෝ තුළ, පුංචි ළමයි තුළ. ඒ නිසා උන්වහන්සේ කියනවා මේ අය වගේ වෙන්න, මෙබඳු අය වගේ වුණොත් විතරයි ස්වර්ග රාජ්‍යයට යන්න පුළුවන් කියලා. හැබැයි අද දවසේ අපි දකිනවා බොහෝ බාධාවන් දරුවන්ට තිබෙනවා. දරුවෝ යේසුස් වහන්සේ වෙතට ඒම වළක්වන්නා වූ බොහෝ බාධාවන් අපි දකිනවා. අපේ රටේ ළමා අපචාර සම්බන්ධව ඉතාම බහුල ලෙස කතා බහ වෙනවා. දරුවන්ට නොඑක් අඩත්තේට්ටම් හිරිහැර කරන්නා වූ යුගයක අපි ජීවත් වෙන්නේ. ඔවුන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු, ඔවුන්ගේ අනාගතය සකසා ගැනීමට නොහැකි ලෙස උදව් උපකාර කිරීමට පවා වැඩිහිටියෝ මැලි වෙනවා. සමහරවිට අපි දකිනවා නිවෙස්වල තමන්ගේ පියවරුන් අතින් තමන්ගේ දරුවන්ව දූෂණය කරන්නා වූ ආකාරය, පුංචි ළමයි දූෂණය කරන්නා වූ ආකාරය. මේ ළඟදී සමාජ මාධ්‍යයේ ගොඩක් ප්‍රචාරය වුණා එක සිද්ධියක්. ඒ තමයි මව සහ පියා තමන්ගේ දරුවෙක් දූෂණය කරලා විනාශ කරපු විදිය. මම බලාගෙන ඉන්න මව ඉදිරිපිට තමන්ගේ ස්වාමි පුරුෂයා නැත්නම් දරුවගේ පියා ඒ දරුවව දූෂණය කරනවා. මෙවැනි මහා අසීනාචාර සමාජයක් දක්නට ලැබෙන්නේ, අප ගත කරන්නේ, අප ජීවත් වෙන්නේ එවැනි සමාජයක. ඔබේ මගේ වගකීම මොකද්ද? කිතුණු හෝ වේවා, කිතුණු නොවන අය හෝ වේවා, බෞද්ධ අබෞද්ධ, ඉස්ලාම්, හින්දු, මේ ඕනම සමාජයක ඕනම ආගමක් අදහන්නා වූ ප්‍රබුද්ධ ජන කොටසක් ලෙස අපි කොහොමද අපේ දරුවන් දැක බලාගන්නේ? පුංචි කාලේ ඉඳලම දරුවන්ව ආරක්ෂා කරගන්න අවශ්‍යයි. ඔවුන්ට මඟ පෙන්වන්න අවශ්‍යයි මේ දුස්සීල සමාජය තුළ ජීවත් වෙන්නේ කොහොමද කියලා. දැන් පූජක සහ පූජ්‍ය, එහෙම නැත්නම් යම් වගකීමක් දරන්නා වූ අය විශාල වශයෙන් ඔවුන්ගේ සිත්වලට ධාරණය කරගත යුතුයි. දරුවන් ගැන, දරුවන්ගේ අනාගතය ගැන, ඔවුන්ගේ නොඑක් කාම අවශ්‍යතාවයන් සපුරා ගැනීම පිණිස
ඒ දරුවන්ගේ අනාගතය විනාශ කරන්න කිසිම අයිතියක් කිසිම මිනිස්සෙකුට නැහැ. කිසිම පුද්ගලයෙකුට නැහැ. කිසිම වැඩිහිටියෙකුට නැහැ. ඒක නිසා අපි ඊටම ප්‍රබලව අවධාරණය කරගමු. දරුවන් සම්බන්ධව අපේ තිබෙනා වූ වගකීම, අපේ තිබෙනා වූ යුතුයකම කුමක්ද දරුවන් ගැන? අපිට වගකීමක් තියෙනවා දරුවෝ රැක බලා ගන්න. ඔවුන්ගේ අනාගතය ආරක්ෂා කරන්න, සුරක්ෂිත කරන්න. රාජ්‍ය මට්ටමින් හෝ වේවා, පුද්ගලිකව හෝ වේවා, පෞල් පසුබිම තුළින් හෝ වේවා, ආගමික සංස්ථාව තුළින් හෝ වේවා, විශාල වගකීමක් තිබෙනවා අපේ රටේ දරුවන්ව ආරක්ෂා කරගන්න. ඒ වගේම ඔවුන්ට නිසි මඟ පෙන්වීම ලබා දෙන්න. හරිම කනගාටුදායක සිදුවීම් පහුගිය කාලේ සිදු වුණා අපේ රටේ. කවදාකවත් නොවිය යුතු දේවල් මේවා. අපි අවධාරණය කරගන්න අවශ්‍ය වෙනවා. අපේ වගකීම සමාජය යහපත් මාවතට ගෙනීමට උත්සාහ කරන්නා වූ පූජක පක්ෂයක් ලෙස අපගේ වගකීම අපි අවධාරණය කරගන්න අවශ්‍ය වෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ සමාජය විනාශ කිරීම නෙවෙයි. සමාජය තුල ජීවත් වෙන්නා වූ දරුවන්, ඒ වගේම වැඩිහිටියන්, ඔවුන්ගේ අදහස්, ඔවුන්ගේ සිතුවිලි, ඔවුන්ගේ ජීවිත විනාශ කිරීම නෙවෙයි අපගේ පරමාර්ථය වෙන්න ඕනි. උමන ආගමක හෝ වේවා ශාස්ත්‍රඥයන් මහන්සියලා ප්‍රකාශ කරන්නේ යහපත් සමාජයක් ගොඩනැගීම. එවැනි අරමුණක් අප තුළ තියෙන්න ඕනේ. භික්ෂුන් වහන්සේලා හෝ වේවා, දේවගතිවරු පියතුමන්ලා හෝ වේවා, මෞලවීතුමන්ලා හෝ වේවා, උරක්කන්තුමන්ලා හෝ වේවා, කවුරු හෝ අපගේ වගකීම වෙන්න ඕනේ සමාජය නිසි මාවතට ගෙනීම. සමාජ අපචාර කිරීම නෙවෙයි, සමාජයට හානිදායක වන්නා වූ දේවල් කිරීම නෙවෙයි, අනිකුත් මාමත්වල යන්නා වූ සාමාන්‍ය ගිහියන් කරන්නා වූ දේවල් නොවේ අපි කළ යුත්තේ. අපගේ වගකීම සමාජය නිවැරදි කිරීම. එසේනම් අපිට වැරදෙන්න පුළුවන්. ඒක වෙනම එකක්. මනුස්සය විදිහට වැරදෙනවා. මනුස්සයෝ ලෙස, සාමාන්‍ය පුද්ගලයෝ ලෙස වැරදීම් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි හිතා මතා වැරදි කිරීම නැත්නම් එකම වැරද්ද දිගින් දිගටම කිරීම අප නොකළ යුතු දෙයක්. අපෙන් ඉවත් වෙන්න අවශ්‍ය වෙනවා. අපෙන් ඉවත් වෙන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි දැනගන්න අවශ්‍යයි අපේ රටේ නීතියක් තියෙනවා. අපේ රටේ නීතියක් තිබෙනවා. ඒ නීතිය ක්‍රියාත්මක වෙන්න නම් නීති හදන්නා වූ අය, ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරන්නා වූ ආයතනවල සේවය කරන්නා වූ නිලධාරීන් තමන්ගේ වගකීම් නිසි ලෙස ඉෂ්ට කරන්නට වෙනවා. නීතිගරුක සමාජයක් බිහි කිරීම ඉතාම වැදගත්. දැන් බහුලව අහන්නා වූ ප්‍රශ්නයක් තමයි ආගම නීතියට යටත්ද? ඔව් යටත්. අපි යම් රාජ්‍යයක් තුල ජීවත් වෙන ජන කොටසක් ලෙස ඒ රටේ ව්‍යවස්ථාවට අපි යටත් වෙන්න අවශ්‍ය වෙනවා. ඒක තමයි උන්වහන්සේ අපිට කියලා තියෙන දේ. විශේෂයෙන් කිතුණු ලෙස ජේසුස් වහන්සේ අපිට උගන්වලා තියෙනවා. ඒ රටේ රාජ්‍යය ගැන යාඥා කරන්න, රටේ නායකයෝ ගැන. ඒක අපේ වගකීමක්. මම හිතන්නේ හැම ආගමික ශාස්ත්‍රවරයෙක්ම ප්‍රකාශ කළා තියෙන දේ එයයි. නීතියට යටත් වෙන්න අවශ්‍ය වෙනවා. නීතියට යටත් වීම අපගේ වගකීමක්. අපිට බෑ පවතින නීතිය කඩාගෙන ඉදිරියට යන්න. ඒ නීතියේ සාධාරණ පැත්ත වෙනම එකක්. අපිට ඒක වෙන වෙනම සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි කිසිම පුද්ගලයෙක් නීතියට උඩින් යන්න බෑ. අපි දකිනවා අපේ රටේ වර්තමාන ජනාධිපතිවරයා දැඩි උත්සාහයක යෙදෙනවා සමානව නීතිය හැම කෙනෙකුටම නීතිය සමානව ක්‍රියාත්මක කරන්න. හැබැයි මේ ප්‍රායෝගික තලයේ වෙන විට ඊටාම ගැටලු සහගත තත්ත්වයක් අපි දකිනවා. නීති ක්‍රියාත්මක කරන්නා වූ නිලධාරීන් මෙයට කෙතරම් දුරට අවනත වෙලා තියෙනවද කියන ගැටලුව අපි දකිනවා. පසුගිය කාලේ වුණා වූ සිදුවීම් නිසා. ඒක නිසා මේ දවසේ අපි මෙනෙහි කරමු අපගේ වගකීම. දෙවියන් වහන්සේ අපි එකිනෙකාට විශාල වගකීමක් දීලා තිබෙනවා. කිතුණු හෝ වේවා, කිතුණු නොවන අය හෝ වේවා, සමාජය තුළ, රට තුළ
ඔබට මට දීලා තියෙන වගකීම නිසියාකර අපි ඉෂ්ට කරමු. අපි උත්සාහ කරමු. තමන්ගේ රාජකාරිය දේව කාර්යයක් ලෙස සිතා වැඩ කරන්න අපේ දරුවෝ අපි ආරක්ෂා කරගමු. අපේ දරුවෝ තමයි අපේ රටේ අනාගතය. අපි කුඩා කාලේ අපිව ආරක්ෂා කළේ නැත්නම් අපේ වැඩිහිටියෝ අපේ වැඩිහිටි සමාජය අපිව ආරක්ෂා කළේ නැත්නම් අපි මේ ස්ථානවල ඉන්නවද? අපිට අනාගතයක් තියෙනවද? පැහැදිලි අනාගතයක් අපිට නැහැ නේද? එහෙනම් අපි කොහොමද අප යටතේ නැත්නම් මේ වර්තමාන කාලයේ අපි වැඩිහිටියෝ ලෙස ජීවත් වන විට වර්තමාන කාලයේ සිටිනා වූ බාල පරපුරට අපි කොහොමද අරියාදු කරන්නේ? අපි කොහොමද ඔවුන්ව ආරක්ෂා නොකර ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත නොකර ජීවත් වෙන්නේ? අපි කරන්නේ විශාල පාපයක් අපි කරන්නේ. මේවට විරුද්ධ වෙන අය ඊටාම හොඳයි. මේවට විරුද්ධව කතා කරන්නා වූ වැඩිහිටියෝ ඊටාම හොඳයි. නමුත් විරලයි. යම් සමාජයක ප්‍රබල චරිතයක් යම් වැරද්දක් කරොත් ඔහු ආරක්ෂා කරන්න, ඔහුගේ පැත්තේ හිට ගන්න බොහෝ අය ඉන්නවා. හැබැයි ඔහුගේ හැසිරීම නිසා, ඔහුගේ ක්‍රියාව නිසා වැරද්දට හසු වෙලා එසේ නැත්නම් අසාධාරණයට ලක් වෙලා විඳිතව පීඩා විඳින්නා වූ අයට රැකවරණය දෙන්න ඔවුන් වෙනුවෙන් කතා කරන්න අය බොහෝ අඩුයි. ඒක තාම ඛේදජනක දෙයක්. ඒක නිසා අපි සමාජයක් ලෙස අවදි වෙමු. රටක් ලෙස අපි අවදි වෙමු. අපේ රටට අනාගතයක් අවශ්‍යයි. අපේ රට දියාරු කරන්න බෑ තවත්. අපි විඳ මේ දුක වේදනාව තවත් කෙනෙකුට අපේ ඉදිරි පරම්පරාවට උරුම කරන්න දෙන්න බෑ. දැන් අපි හොඳටම ඇති දුක් විඳා අපේ අනාගත පරපුර අපි සුරක්ෂිත කරන්න අවශ්‍ය වෙනවා. අපි විඳින දුක, අපි විඳ දුක අපේ දරුවන්ට අපි අත් කරලා දෙන්න හොඳ නැහැ. ඒක නිසා මේ උදෑසන කාලේ අද දවසේ අපි මෙනෙහි කරමු යේසුස් වහන්සේ අපිට කිව්වා වචනය. උන්වහන්සේ කිව්වා දරුවන් මා වෙතට නොවලක්වා එන්න ඉඩ හරපල්ලා. ස්වර්ග රාජ්‍යය මෙබඳු වංගේය. මේ වචන අපි මෙනෙහි කරමු. මේ වචනය තුළ අපි ජීවත් වෙමු. මේ වචනය අපි ආරක්ෂා කරගමු. මේ වචනය අපි සමාජගත කරමු. මේ වචන අපි සමාජගත කරමු. ඔබ සියලු දෙනාට ජේසු පීඨයි.